few moments later. හායි කොහොමද? ඔන්න ඔයාව ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඔන්න අද වීඩියෝ එකත් දවස් දෙකක වීඩියෝ ක්ලිප්ස් තියෙනවා. මේ හරියටම ජූලි 28 වෙනිදා උදේ පාන්දර. මේ දවසේ මම ඔයාලට vlog එකක් කරන්න තමයි පටන් ගත්තේ. හැබැයි මෙච්චරයි ගන්න පුළුවන් උනේ මම charging cable එක දාලා ගිහින්. සමා වෙන්න ඕනේ. දැන් අපි යමු දෙවෙනි දවසට. ඔන්න ඉතින් මේ 29 වෙනිදා උදේ පාන්දරම මම ලෑස්ති වුණා. කැම්පස් එකට ගිහිල්ලානේ ආවේ මම ඊට කලින් දවසේ. ඉතින් මගේ එක්සෑම් වල මේ ටයිම් ටේබල් එකක් දාලා තිබ්බා. මගේ රූම් එක අස් කරගෙන දැන් පාඩම් කරන්න පටන් ගත්තොත් හොඳයි කියලා. මොකද මම උපරිම දවස් 2කට 3කට වඩා මේ විදිහට ටිකක් ගොඩක් දවස් ගෙදර ඉන්නේ හුඟ කාලෙකින්. ඉතින් මගේ කාමරෙත් ගොඩක් හැඩි වෙලා තිබ්බේ. දැන් මම ඔයාලට පෙන්නන්නෙත් ඒක. ඉතින් ඔයාලත් මට කමෙන්ට් දාලා තිබ්බා මම ගෙදර ආවට පස්සේ මම ඒව දැක්කේ මේ වීඩියෝස් ගේන්න එහෙම කියලා. ඉතින් මට හරිම සතුටුයි එහෙම කමෙන්ට් දකින්නකොට. මම දැන් ඔයාලට කියන්නෙත් ඒක තමයි ඔය. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු රූම් එක අස් කරන්න. මට හැඩි වෙලා වගේ තියෙද්දි පාඩම් කරන්න බැරි පුරුද්දක් තියෙනවා. අනේ මන්දා කොහොමවත් මට ඒක කරගන්න බෑ. මගේ ඔළුව කැක්කුම එනවා. මම හිතන්නේ ඒක ගොඩක් අයට තියෙන ලෙඩක්ද කොහෙද? මාර ඔළුවේ කැක්කුමක් එන්නේ අපිලිවෙලට තියෙද්දි. මං ඉතින් සින්දුවකුත් දාගෙන තමා වැඩ. ඒ වුණාට මේ සින්දුව ඔයාලට ඇහෙන දුන්නොත් මට අනිවාර්යෙන් මේ වීඩියෝ එකට කොපිරයිට් වදිනවා. ඉතින් මං ඒ හින්දා ඒ ටික මියුට් කළා. මම ඔයාලට ලස්සන සින්දුවක් මෙතනට ඇඩ් කරන්නම් කොපිරයිට් වදින්නේ නැති සෝන් එකක්. මම පොත් මේසේ වෙන තැනකට දාන හින්දා මං හිතුවා ඉස්සර වෙලාම මගේ ටේබල් එක උඩ තියෙන ඔක්කොම දේවල් ටික ඇඳට දාගත්තොත් හොඳයි කියලා. මේ කලින් ඇඳ තිබ්බෙත් ඔතන නෙමෙයි. ඔය වෙනකොට මං ඇඳ මේ ඔතනට අල්ලලා තියෙන්නේ. ඔයාලට මම පළවෙනි කොටසේ ඉස්සර වෙලාම පෙන්නුවනේ ඇඳ තිබ්බ තැන. ඉතින් මේ මම හිතුවා ඒ තිබ්බ තැනට මේ මගේ ටේබල් එක දාගත්තොත් හොඳයි කියලා. මොකද මේ ලයිට් එක මදි ඔය දැන් තියෙන තැනට. පාඩම් කරන්න ලයිට් එළිය ටිකක් මදි වගේ. ඉතින් ඒ හින්දා මං හිතුවා ඇඳ තියෙන තැනට මේසි දාලා මේසි තියෙන තැනට තිබ්බ තැනට ඇඳ දාවොත් හොඳයි කියලා. මං එතනට මේසි දාලා ගියේ. මම ගෙදර ඉඳගෙන පාඩම් කරන්නෙම නැහැනේ දැන් යුනිවර්සිටි ගියාට පස්සේ. ඒ නිසා හැබැයි දැන් මේ වගේ වැකේෂන් එකක් හම්බුනහම ඉතින් මේ වෙනස් කරගන්න වෙනම චුට්ටක්. මම දැන් ඔයාලට ඔය පෙන්නන්නේ මගේ 2025 ජර්නල් බුක් එක. ඉතින් මම ගොඩාක් විෂුවලයිසේෂන් වලට කැමති කෙනෙක්. සහ මම ඒක ටිකක් නෙමෙයි මම ඒක විශ්වාස කරනවා. ඇත්තටම මේ මම විශ්වාස කරන දේවල් අතර තියෙන්නේ මේ බුදුදහමයි යුනිවර්ස් එකයි තමයි. ඉතින් ඒ හැමදේම දැන් 2025 දේවල් මට ඇත්තටම හැබෑ වෙලා තියෙනවා. මං පුරාන් වෙලාවක් තිබ්බොත් ඔයාලා එක්කත් ඒක ෂෙයා කරගන්නම්. කොයි විදිහටද අපි මේ විෂුවලයිසේෂන් කරන්න කියලා. එහෙනම් දිගටම vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න. උදේ පාන්දරම මම කොණ්ඩෙත් ඔයිල් කරගත්තා. මොකද මේ නාගන්නත් පුළුවන් නේ. එතකොට නාගෙනම මට යන්න පුළුවන් මගේ මියුසික් වැඩවලට. ෆයිනලි මම මේසෙ අස් කරගන්න හදන්නේ. දැන් තිබ්බ තැනින් මේසෙ වෙන තැනකට දාගත්තා මම. කොහොමද මම අලුතෙන් මේ ඉස්සරේදී මුකුත් මේ ටේබල් එකටවත් අලුතෙන් රූම් එකට කිසිම දෙයක් ගත්තේ නැහැ. මොකද රූම් එකේ තව වැඩ ටිකක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මං හිතාගෙන ඉන්නවා ලැබෙන අවුරුද්දේ අප්‍රේල් වෙනකොට ඒ වැඩ ටිකත් ඉවර කරගන්න. ෆයිනලි මම දැනට තියෙන දේවල් වලින් අස් කරගන්නවා විතරමයි. මේ මේකෝ එකක් කියලා කිව්වට
මුකුත්ම අලුතෙන් දේවල් නැහැ. තිබ්බ දේවල්ම පිළිවෙලට අස් කර ගන්නවා. ඉතින් මොකද මේ වෙලාවේ අලුතෙන් දේවල් ගන්න එක තේරුමකුත් නැහැ. මොකද මම වැඩි හරියක්ම ගෙවන්නේ කැම්පස් එකේ නිසා. මෙහෙම වැකේෂන් එකකට આવොත් මිසක මම සාමාන්‍යයෙන් ඔය සෙනසුරාදා දවස්වලට ආවට මේ එහෙම පාඩම් කරන්න ගේන්නේ නැහැ පොත්. දැන් මම ඔහොම නට හිමීට වැඩ කරාට මට හවස 2 වෙනකොට මියුසික් ප්‍රැක්ටිස් යන්න තියෙනවා. මොකද මේ විශේෂ වැඩකට මම ජොයින් වෙලා ඉන්නවා. අපේ ඉස්කෝලේ තියෙන්නේ. ඉතින් ඒකට මේ දවස් ටිකෙම ප්‍රැක්ටිස් තියෙනවා. දැන් ඉක්මනටම මේසෙ ආසි කරලා ලෑස්ති වෙන්න ඕනේ මේ ප්‍රැක්ටිස් යන්න. මම ඔයාලට එතනත් පුංචි වීඩියෝ ක්ලිප් එකක් ඇඩ් කරන්නම්. බලන්න මම ලස්සනට කියනවාද කියලා. එහෙනම් දිගටම vlog එකත් එක්ක ඉන්නකො මම ඒවත් පෙන්නන්නම් ඔයාලට. මේ තමයි අපේ ගෙදර. ඉතින් අපිට තියෙන හරිම පුංචි ගෙදරක්. තාම හදන ගමන් තමයි තියෙන්නේ. ඉතින් එහෙනම් අපි ලෑස්ති වෙමු මියුසික් ප්‍රැක්ටිස් කරන්න යන්න. මොකද මට 2 වෙනකොට එන්න කියලා තියෙනවා. එහෙනම් ඉක්මනට ගිහලා අපි ලෑස්ති වෙමු. Let's go. Two hours later. ඔන්න එහෙනම් සින්දුත් පුරුදු වෙලා ඔක්කොම කරගෙන මම ආවා. ගෙදර ඇවිල්ලා පාඩම් කරන්න පටන් ගන්න ඕන නිසා පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙන්න වොෂ් එකක් දාගත්තා. ඉතින් වොෂ් එකක් දාගෙන කාමරේට එනකොට අපේ අම්මා මගේ කාමරෙන් වෙරළු තියලා. ඉතින් ඉස්සර වෙලාවම වෙරළුත් කාලා පාඩම් කරන ගමන් කන්නත් වෙරළු ටිකක් තියාගෙන දැන් ස්කින් කෙයාර් කරගන්න තමයි හදන්නේ. මට ලොකු ස්කින් කෙයාර් රුටින් එකක් නැහැ. හැබැයි තියෙන දේවල් වලින් මම හැමදාම රැට මං හිතන්නේ ওই දේවල් ටික ওই විදිහටම කරනවා. ඉස්සර වෙලාවම මං ඇප්ලයි කරගන්නේ මගේ ක්‍රීම් එක. මේක සීක්‍රට් එකක්. මේක ඔයාලා හැමෝම දන්න ක්‍රීම් එකක්. සීක්‍රට් එකක් නෙමෙයි. කොහොම හරි ඉතින් ක්‍රීම් එක ඇප්ලයි කරගන්නවා. මේ මම ගොඩාක් වෙලාවට ඩේ ටයිම් එකට මේ ක්‍රීම් ඇප්ලයි කරන්නේ නැහැ. ඉතින් රෑට තමයි මම ක්‍රීම් ඇප්ලයි කරන්නේ. සාමාන්‍යයෙන් දවල් වෙලාවට සන් ක්‍රීම් තමයි ඇප්ලයි කරන්නේ. ඉතින් ක්‍රීම් එක හොඳට ඇප්ලයි කරලා පවුඩර් ටිකකුත් ගන්නවා. මොකද ගොඩක් වෙලාවට මට තියෙන ප්‍රශ්නයක් තමයි මම ක්‍රීම් එකක් පාවිච්චි කරද්දී මේ පොඩ්ඩක් මගේ ස්කින් එක මේ ඔයිලි වෙන්න බලනවා. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් මට තියෙන නෝමල් ස්කින් එකක්. හැබැයි ක්‍රීම් එකක් ඇප්ලයි කරද්දී ඩ්‍රයි මේ ඔයිලි වෙන්න බලනවා. නිකන් තෙල් ගතියයි වගේ. එතකොට ගොඩක් බිබුලු එහෙම එනවා. මේ ඒ නිසා පිම්පල් එහෙම එන නිසා මම ක්‍රීම් එක ඇප්ලයි කරලා පොඩ්ඩක් පවුඩර් ගන්නවා. හැබැයි මට ඒක වැඩ කරනවා. මොකද ළමයි මේ මම පවුඩර් ගෑවහම මේ මගේ ස්කින් එකේ පිම්පල් එන්නේ නැහැ. පිම්පල් කියන්නේ අර බිබුලු වගේ එන්නේ. ඒව එන්නේ නැහැ. මේ අර තෙල් ගතිය අඩු වෙනවනේ පවුඩර් ගෑවහම. එහෙම. ඉතින් කොහොම හරි ස්කින් කෙයාර් කරලා ෆයිනලි මම පාඩම් කරන්න ගත්තා. පාඩම් කරන්න කිව්වට මේ තියරි පාඩම් කරන්න නෙමෙයි තියෙන්නේ. මේ මට ඇසයින්මන්ට් එකක් කරන්න තියෙනවා. හෙට 12:00 වෙනකොට මම ඇසයින්මන්ට් එක ඉවර කරලා තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මම ඉක්මන් කළා ඇසයින්මන්ට් එක ඉවර කරන්න තමයි ඔය try කරන්නේ. මම ඔය වෙනකොට ඇසයින්මන්ට් එක භාගයක් හදලා ඉවරයි. හැබැයි cover page එක හදන ගමන් තමයි ඔය ඉන්නේ. එහෙනම්
මේ වගේ වීඩියෝ එකකින් ආයෙමත් ලස්සන දවසක හමු වෙන්න බලාපොරොත්තු වෙමින් දිගටම මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට මං ආදරේ කියලා කියන ගමන් ආයෙමත් දවසක ලස්සන vlog එකකින් හම්බ වෙමු.